ආදරණීය දුවේ පුතේ. දැන් මේ වැඩසටහන බලාගෙන ඉද්දි මට හිතෙච්ච දෙයක් මම කියන්නම්. දැන් අපි දහම් පාසල් හැටියට ලොකු තරගයක් දෙන්න වෙලා තියෙනවා. දැන් පවතින අධ්‍යාපන ක්‍රමෙත් එක්ක. එතකොට සමහර වෙලාවල් වලදී මට ඊයේ පෙරේදා ළමයි හම්බුණා. ඒ ළමයා ඒ වෙනකොට විනාඩි 20ක් නිදාගෙන තිබුණේ නැහැ. මම අපේ කෝලිත හඳුරන්ට විස්තරේ කිව්වා. ඒ තරම් රෑ 8ට පටන් ගත්ත පන්තිය උදේ 5 වෙනකන් පවත්වලා. උදේ 5 වෙනකන්. ඒ ඔන්නේ වගේ තැනක තමයි අපේ රටේ මේ වෙනකොට අධ්‍යාපනය තියෙන්නේ. ඒ වගේම අධ්‍යාපනය තුලින් බිහි කරන්න උත්සාහ කරලා තියෙන්නේ නරුම සමාජයක්. ඒක කොහොමද කියලා බලන්න මම හිතන්නේ අපේ රටේ මේ දිනවල යන ප්‍රවෘත්ති සහ ඒ දේවල් අධ්‍යයනය කරාම අපිට දැක ගන්න පුළුවන්. ඒක නිසා වැඩිහිටියොත් ඒ වගේම මම හිතන්නේ මෙතන ඉන්න බහුතරයක් දෙනා පිළිගන්නවා මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු ගැටලුවක් තියෙන බව. ඒක නිසා ඒ අධ්‍යාපන ක්‍රමයේ ගැටලුව යම් සමනයකටපත් කරන්න තමයි දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය බිහි කරලා තියෙන්නේ. හැබැයි කියන්න කනගාටුයි සමහර ඇතැම් දහම් පාසල් වල තියෙනවා රේස් එකක්. මේවා ඉතින් බොරුවට මෙතන ඇවිල්ලා සදාචාර ගැන ලොකු කතා කිව්වට දහම් පාසල් අතර තියෙන රේස් එකක්. ඒක නෑ කියනවා නම් ඒක බොරුවක්. හැබැයි ඒ රේස් එක අපි භාවිතා කරගන්න ඕන වෙනත් ක්‍රමයකට. ඒ කියන්නේ දහම් පාසල් වල දරුවෝ ඇත්තටම අපට හම්බෙන්නේ දහම් පාසලේ ඊටාම සීමිත පැය ගානකට පමණයි. වැඩි වෙලාවක් පාසල් අධ්‍යාපන ක්‍රමයේ යටතේ දරුවෝ ඉගෙන ගන්නවා. හැබැයි ඒත් බුද්ධ ධර්මයේ තියෙන්නේ කාලච්ඡේද දෙකයි. 45 දෙකයි සතියටම පොතක් තියෙනවා මෙන්න මෙච්චර විතර. එතකොට මේ පොත අපි ආවරණය කරන්න ඕන. ඒ ආවරණය කිරීම ඇතුලේ අපටත් තියෙන රේස් එකක්. ගුරුවරුන්ට තියෙන දැවැන්ත රේස් එකක් විෂය ආවරණය කිරීමේදී. ඉතින් ඔය වගේ ගැටලු ගොඩක් මැද්දේ තමයි මේ සදාචාර අධ්‍යාපනය යන්නේ. හැබැයි